ඊළඟට කියපම් බලන්න කවුද ආකිමිඩිස් කියන්නේ? ආකිමිඩිස්? අර හෙළුවෙන් දුවපු පොර නේද? හා? බඩ මතකයක් යකෝ මේ මිනිස්සු හෙළුවෙන් දුවපු එක විතරද? යකෝ මේ මිනිස්සුගේ ජීවිතෙන් අපිට එක කොච්චර ආදර්ශ උපදේශ ගන්න පුළුවන්ද? අප්‍රත්‍යත උත්සාහය, නොපසුබස්න අධිෂ්ඨානය. ඇයි වයිෆ්ට එයා දීලා තිබුණු තැන? වයිෆ්? කොයිද යකෝ වයිෆ් කට දුන්න කියන එක තියෙන්නේ? ඇයි බේසමෙන් එළියට පැනපු ගමන් දිව්වේ යුරේකා යුරේකා කියන්නේ? යුරේකා කියන්නේ යකෝ වයිෆ් නෙවෙයි. නැද්ද? පිස්සුද යකෝ? ඒ මම හොයාගත්තා කියලා උන්ගේ භාෂාවෙන් කියන විදිය යුරේකා. මම හිතන් හිටියේ යුරේකා යුරේකා කියලා ගෑන්ට කෑ ගහලා තුවාය ගෙන්න ගන්න හැදුවා කියලා ඇඳ ගන්න. හා? මොන නැකතක ඉපදිච්ච එකක්ද බං උඹ? මෙන් බලලා හේ පුතාගේ තරම. ඔහෙගේ පරම්පරාවම තමයි මූත් නියෝජනය කරන්නේ. අනේ අනේ මේ නානායක්කාර පරම්පරාව මුකුත් කියාගෙන ඉන්න එපා හරිද? අපේ ඉන්නේ ඔක්කොම උගත්තු. අක්කා ප්‍රොෆෙසර්, මම ඩොක්ටර්, නංගි රසායනාගාර සහායක. ඔව් ඔව්. දැන් අපේ උන් තමයි මෝඩ්. ආවා මෙන්න මූ කතා කරනවා. කවුද? මාතර මල්ලි. කවුරු? අර ලෙඩෙන්දේ ඉන්න චන්ද්‍රපාල සීයාගේ මුණුබුරා. සම්පත්ගේ මල්ලියනේ. ඉතින් ඕක ගන්නල්. මුට කතා කරද්දි බ්‍රේක් ගන්න තේරෙන්නේ නැහැ අප්පා. ඔල් මොරොන්දන් කාර්යය. ඔන්න දැන් පුළුවන් පියතුමාගේ පරම්පරාවේ තත්ත්වය දැනගන්න. හෙලෝ. හෙලෝ. ආයේ කොහමද ඉතින්? ඉන්නව මල්ලි. මොකෝ මේක පාර? දන්නේ නැද්ද? ඔන්න ඔය ඉන්නවා අයියේ. මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මේ වෙලාවේ? ඔව්. කියපන්. මේ ඔයා යටට අඳින්න ආසම පාට කියන්නකෝ. මොක? යටට? හා? යටටනේ? මොකක්ද ඔයා සාමාන්‍යයෙන් යටට අඳින්න ආසම පාට? මොන ලැජ්ජෙන්ද කතාවක්ද කොයි? මෙතන මේ අක්කක් තිනවා. යට දින පාට අහන්නේ. නික මොකටද ඒකට පාට? එහෙනම් ඔයා ඕන පාටක් අඳිනවනේ. තොට මොකටද බලලා යටට මම මොන පාට ඇන්ද? නෑ මම මේ ඔයාලගේ ගෙදර එන්න හැදුවේ. ටැගිත් මොන හරි ගේන්න බෑ. කාලෙකින් ඒ පැත්ත එන්නත් බැරි වුණානේ. අයියේ කළු සරමක් දාන්න. අපේ අයියා ඕන එක කඳිනවලු. කළු එකක් දාන්න. ඒකනේ ගණන් අඩුයි කිව්වේ. මේ යට රඳිනවා කියලා තියෙන සරමක් ගැනද? මම කිව්වේ මූ මහ ඔල්මොරොන්දන් කාර්යය කියලා. මේ කවද වගේ දඟු බෙන්න බැලුවේ මේ. මමයි අනිතර වගේ තමයි එන්න බැලුවේ. හෙට හවස මල ගෙදර ඉවර වෙනකන් කොහොමත් මුකුත් කරන්න බෑ. මං ඉතින් ඉන්න බෑයි. මොකක්? මල ගෙදර? ඔව් මේ හදිසිය මල ගයක් වුණානේ. අනේ චන්ද්‍රපාල මීසියා. චන්ද්‍රපාල සීයා මලදයක්? අපිට මොකෙක්වත් කිව්වේ නෑනේ. සීයා? නෑ සීයා ඉන්නවා. මම දැන් මිනිවල කපන්න යනවානේ. හෙට හවස වැඩක් සෙට් වුණා. ඈ? ඔයාලා ඉතින් අනිත්තා ඉන්නවා නේද? මේ ඔල්මොරොන්දන් කාර්යය තනියමද මෙහෙ ඉන්න හදන්නේ? මේ ඔබ මේ තනියමද යකෝ මෙහෙ ඉන්න හදන්නේ? ඔව් ඉතින් ආයි වෙන මොකෙක්වත් මෙහෙ නෑනේ. සීයා තැන්දේනේ. ඇයි බං අයියා ඉන්නේ? අයියාත් එක්කම වරි තනියම ඉන්නවට හොඳයිනේ. ආපෝ එයා නෑ. බදාද එයාට සමාජ රෝග ක්ලිනික් එකනේ. මොකද? සමාජ රෝග? සමාජ රෝග ක්ලිනික් එක. සමාජ රෝග? ඇයි දන්නේ නැද්ද? මෙයා යනවනේ දැන්. කවද ඉන්නේ? ආපෝ දැන් මාස දෙකකට වැඩි. ඒ කවරුන්ට මොකද බං උනේ? ඌ කසාද වල හරි සතුටින් හිටියේ බං ගෑනිත් එක්ක. ඔව් ඔව්. ඉතින් අනේ ඔයාට කියන්න මුගේ අක්කම තමයි එයාට ඔය ජොබ් එක සෙට් කරලා දුන්න උතන ක්ලිනික් එකේ. ජොබ් එක? හොරට හොඳ පඩියකුත් ගෙවනවලු. කලාපෙට පිටි සමාජ රෝග ගැන දැනුවත් කරනවා කියන්නේ මේ පහසු වැඩක්. අතමිට හොඳට සරුයිද? ඕක?
අයියා සමාජරු ක්ලිනික් එකට යනවා කියලා කිව්වේ අකුමෙන්. මිනිස්සු දැනුවත් කරන්නද? එයාතු ඉතින් මොකට? ඌ නෑනේ. ඉතින් මට තමයි තනියම එන්න වෙන්නේ. ඉන්නවනේ ඔයාලා. එකපාර කියපන් බල්ලෝ. අපි මෙහෙ බය වෙනවා. මේ තව දෙයක්. ඔතන අක්කා නෑනේ. අක්කා? නෑ කියන්න. මම නෑ කියන්න. නෑ අක්කා නෑ කියපන්. මම කොළඹ ආවම අපි දෙන්න ෆෝන් බලන්න යමුද? මොනවද? මියා ෆෝන් නනේ. ෆෝන්. නැවිච්චකමක්ද මේ? ඔක්කොම මේ පස්පා ගන්නවත් ගන්න එපා. අනේ පියතුමා යනකොට මාවත් එක්ක යන්නකෝ ෆෝන් බලන්න. යකෝ මම බැඳපු මිනිස්සේ. මට ගෑණියෙකුත් ඉන්නවා ළමයෙකුත් ඉන්නවා. තෝ හදන්නේ මගේ කසාදේ කඩන්නද? මම ෆෝන් එක ගත්තාම කොහොමද අයියා ඔයාගේ කසාදේ කැඩෙන්නේ? ෆෝන් එක? ෆෝන් එක කියලාද කියන්නේ? ඔව් ෆෝන් එක. මගේ සුහන්දිනීගේ හැපි බර්ත්ඩේ එක එනවනේ ලබන මාසේ. මං එයාව ෆෝන් එකක් දීලා සබ්ස්ක්‍රයිබ් කරන් ඉන්නේ. මොකක් කරන්නේ? සබ්ස්ක්‍රයිබ් අනේ සබ්ස්ක්‍රයිබ්. අර කට්ටිය පුදුම කරන්නේ හැපි බර්ත්ඩේ එක දවසේ. සර්ප්‍රයිස්. ඔව් සබ්ස්ක්‍රයිබ්. සබ්ස්ක්‍රයිබ් නෙවෙයි බලලා සර්ප්‍රයිස්. පවුලේ කමට උඹට මම මේ කියන්නේ. ඉංග්‍රීසි ටිකක්වත් හදාගත්තොත් නරකද බං? මිනිවල කප හැමදාම. වචනයක් දෙයක් වැරදුනට අයියේ මට හොඳට ඉංග්‍රීසි පුළුවන්. මේ ඕෆ් සීසන් එකකින්ද මම මේ මිනිවල කපන්න යන්නේ. නැත්නම් සීසන් කාලෙද මම ටෙරරිස්ලා එක්ක ලංකාව වටේම යනවා. මොකෝ එක? ටෙරරිස්ලානේ ටෙරරිස්ලා. මූ ආයි බෝම්බ ගහන්නද හදන්නේ? හරියට කියව උඹ මොකද්ද කරනවා කිව්වේ? ටෙරරිස්ලාට ලංකාව පෙන්නනවනේ. සුද්දෝ පිට රටින් එන්නේ. ටෙරරිස් නෙමෙයි ගස් බල්ලා ටුවරිස්ට්. යකෝ උඹත් එක්ක යන සුද්දන්ට දෙයියන් එව පිට. ගොඩක් අය කොහොමත් රෂ්‍යාව වලින් එන්නේ. උන්ට කොහොමත් ඉංග්‍රීසි බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම එන්නේ ට්‍රාන්සිස්ටර් කෙනෙක් අරගෙන. මොකෙක්? රෂියන් පුළුවන් ට්‍රාන්සිස්ටර් කෙනෙක්. ට්‍රාන්ස්ලේටර්. ට්‍රාන්සිස්ටර් කියන්නේ මොකද්ද? ඔව් ඒක තමයි ට්‍රාන්සිස්ටර්. මේ හපම් මල්ලි කොහොම වුණත් මම තනියම එන්න එපා. හදිස්සියකට කියලා එක්කන් යන්න. සුදු මල්ලිවත් නැද්ද ගෙදර? සුදු මල්ලි නෑනේ. උගේ වැල් බ්ලොක් වෙලාලු. මේ දවස් ටිකේ ඔන්න හොස්පිටල් එකේ. මොනවද? පවුලේ හොඳ සිහියක් තිබ්බ එකම පිරිමියා. අඩෝ පව්බ? මේ ගවර්න්මන්ට් එකකට ගිහපේ හොඳයි. ප්‍රයිවට් ගියා නම් යකෝ උඹලට දරා ගන්න බැරි පට්ට ගණන් ඕවා. අනික ඔක සෙල්ලම් ඔපරේෂන් එකක් නෙමෙයි හොඳේ බයිපාස් එකක් කරන්න වෙනවා. අර උඩහ ගෙදර අයියා නැති උනේ තෝක ඉන්නේ. පපුවේ වැල් කීයක් බ්ලොක් වෙලාද බං? පපුවේ වැල් නෙමෙයි. හොස්පිටල් එකේ වතුර ටැංකිය වල වැල්. මොකද? ඇයියනේ ගිය සතියේ මේ හොඳ ගම් වතුරනේ. ඔය හෙට වැඩ කරන 100ක් නැති උනේ වතුර ගහගෙන ගිහිල්ලා. හොස්පිටල් එකේ ටැංකිය උඩින් වතුර ගලන් ගිහින්. කොම් පස්සේ මඩ හිර වෙලාලු. සතියකටවත් ඔක ගන්න හම්බෙන්නේ නැහැ. දිගටම වැඩ තියෙයි. ඈ? මොන මගුලක්ද බලන්න ඔබ මේ කියන්නේ? එකපාර කීපන්ද ඔක බ්‍රේක් එක ගහින් නැතුව. අපිට ආඩර් එක දෙනවා මේ. මේ පෙරේද ඔයාගේ අක්කාගේ නංගි හම්බුණානේ. අපේ නංගි? ඔව් ඒඩ්ස් හදන්න යන ගමන් කිව්වා. ඈ? අනේ දෙයනේ. ඉච්චෝ බලපන් අම්මා වැටුණා. අනේ මව්තුමියනේ. අනේ ඒඩ්ස් අනේ ඒඩ්ස්. රසායනාගාරයක කිව්වනේ වැඩ කරන්නේ. ඒඩ්ස් නෙවෙයි ගස් බල්ලෝ. ඇසිඩ්. අනේ කසුනේ.